ගේමක් ගහපන් හරිද තමන් වටේ ඉන්නවුන් පස්සෙන් එන ගන්නට. අන්න එහෙම ගේමක් ගහපන්. හරියට ඔළුව උඩින් බැලුවොත් තට්ටෙත් පෑදිලා. මෙහෙමයිටද කොල්ලෝ කියන්නේ? මේ ඇවිල්ලා බොරුකාරයෝ. සල්ලිකාර පවුල්වල කෙලෝ රවට්ටන බොරුකාරයෝ. මම නම් මේ කිසිම චාරයක් නැති ගොඩේ කොල්ලට කැමති නෑ. මටද චාරයක් නැති ගොඩේ කොල්ලගේ? නෑ බෝක ගණන් ගන්න එපා බං. එහෙම බැලුවොත් ඉතින් මමත් එහෙම චාරයක් නැති ගොඩේ ගෙන්නේ. ඔය මාත් එක්ක අවුරුදු ගාන ෂෝක් එකට හිටි. මා තාගිට එක්කෙනෙක් අපි නිකන් සත්තු නෙවෙයි. එහෙම බැලුවොත් ඉතින් ආන්ටි නන්දිකාට A level විතරයි. A levelුත් නෑ බං. O level විතරයි. A levelුත් fail. ලොකු නිකන් අල්ලිකාර පවුලක අම්මා තාත්තා ඉතින් නම්බුකාර මිනිස්සු ඔච්චර තමයි. ඔයා රියාට වෙන කොල්ලෙක් හොයලා දුන්නත් යාළුවෝ ආශ්‍රය කරන්නේ නැති හරි සීමිත පිරිසක් විතරක් ළඟ තියාගෙන ඉන්න. ඒක තමයි හොඳ මේක කියලා හිතන් ඉන්න නිකන් අලුගුත්තේරු જાතියේ පජාත පොරකට එහෙම ක්‍රියාව දෙන්න එපා. මුළු ජීවිතේම ඉවරයි. මට ඔය යාළු මිත්‍රයන්ගෙන් වැඩක් නෑ. ඔව් ඉතින් ඔයාලට කොහොමද යාළු මිත්‍රෝන්ගෙන් වැඩක් නෑ. මට ඇතිතරම් යාළු මිත්‍රෝ ඉන්නවනේ ලංකාවේ ඕන තරම් ගිහලා ඕන වැඩක් කරගන්න පුළුවන්. අර මොනවද බං අර ප්‍රේරණයෙන් ආරෝපණය වෙන්නේ අන්න ඒ වගේ. මගේ යවුන්ගෙන් තමයි ඔක්කොම දේවල් කරගන්නේ. මේ ඔයා මොනා කිව්වත් මට කමන්නේ නෑ. මං ලොකුව මේ වගේ හිඟන්නෙකුට නම් දෙන්නේ නෑ. ඒ කියපු ටික නම් සැරටම උණ්ඩුක පුච්චෙටම වැදුනා අප්පච්චි. මේ ගන්න එච්චරටම අවුල්ද අප්පච්චි? බෝව ගණන් ගන්න එපා බං. මෙච්චර මේ ගේමක් ගහපු මටත් ඔය ගැන කොච්චර දේවල් කියනවද? එහෙම නෙමෙයි බං. ගේමක් ගහපන් හරිද තමන් වටේ ඉන්නවුන් පස්සෙන් එන ගන්නට. අන්න එහෙම ගේමක් ගහපන්. මමන් වටින්නේ උන් කියන්නේ ඔයත් එක්කමද? යකෝ ඔබ මගේ පුතා වෙච්චි. ඔබ පස්සෙන් නෙමෙයි මං බෝ කරේ තියන් යන්න. අපි උන්නේ මගුලෝ පැටලෙන්න ඕනේ නෑ බං. හැබැයි ඔබ දවසක ඔය ගෑණිකේ කටමට්ටු කරපන් හොඳට අන්නලා. හරිද? අත්ත මගේ ගෑණි තමයි වුණාට ඔගේ කට හොඳ නෑ. යකෝ ඔබට කවුරු නැතත් මං ඉන්නවනේ. ගණන් ගන්න එපා. මගේ මාමන් ලියා යන